අපි දැන් කතා කරන්නේ ඩිජිටල් ලොජික් සර්කිට් වල තියෙන විශේෂතම කොටසක් ගැන. ඒ තමයි සීක්වෙන්ෂල් සර්කිට්. මේ සීක්වෙන්ෂල් සර්කිට් කියන එක අපිට කොච්චර වැදගත් වෙනවද කිව්වොත් සීක්වෙන්ෂල් සර්කිට් අපි ඉගෙන ගන්න දේවල් ෆ්ලිප් ෆ්ලොප්ස් වලට, කවුන්ටර්ස්, ඒ වගේම රෙජිස්ටර්ස් වලට වැදගත් වෙනවා. ඒ කියන්නේ සීක්වෙන්ෂල් සර්කිට්ස් ඇත්තේ මෙන්න මේ තුන ගැන තමයි අපි ඉගෙන ගන්නේ. එතකොට ඩිජිටල් ලොජික් සර්කිට් එක කොටස් දෙකකට බෙදෙනවා. කම්බිනේෂනල් සර්කිට් and සීක්වෙන්ෂල් සර්කිට්. අපි මුලින්ම දැනගන්න ඕන කම්බිනේෂනල් සර්කිට් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම සීක්වෙන්ෂල් ලොජික් සර්කිට් එකක් කියන්නේ මොකක්ද? කම්බිනේෂනල් සර්කිට් එකක් ගත්තම කම්බිනේෂනල් සර්කිට් එකේ අවුට්පුට් එක ඩිපෙන්ඩ් වෙන්නේ only ප්‍රසන්ට් ඉන්පුට්ස් මත විතරයි. ඒ වගේම එතකොට දැන් ප්‍රසන්ට් ඉන්පුට්ස් මත නම් මේක ඩිපෙන්ඩ් වෙන්නේ මේකට මෙමරි එලිමන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ක්ලොක් සිග්නල් එකක් අවශ්‍ය වෙන්නේත් නැහැ. දැන් අපි බලමු සීක්වෙන්ෂල් ලොජික් සර්කිට් ගැන. සීක්වෙන්ෂල් ලොජික් සර්කිට් ගැන කතා කරනකොට අවුට්පුට් එක ඩිපෙන්ඩ් වෙනවා දැන් කම්බිනේෂනල් වල ප්‍රසන්ට් ඉන්පුට් එක මත විතරනේ. ප්‍රසන්ට් ඉන්පුට් එක මත වගේම ප්‍රීවියස් අවුට්පුට් එක මතත් සීක්වෙන්ෂල් ලොජික් සර්කිට් වල අවුට්පුට් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ හින්දා මේකට මෙමරි එලිමන්ට් එකක් අවශ්‍යයි. මොකද ප්‍රීවියස් අවුට්පුට් එක ස්ටෝර් කරලා තියාගන්න ඕනනේ. ඊට පස්සේ ක්ලොක් සිග්නල් එකකුත් මේ සීක්වෙන්ෂල් ලොජික් සර්කිට් වලට අවශ්‍ය වෙනවා. මේ කාරණා ටික තමයි කම්බිනේෂනල් ලොජික් සර්කිට් එකක සහ සීක්වෙන්ෂල් ලොජික් සර්කිට් එකක් අතර තියෙන වෙනස. දැන් අපි සීක්වෙන්ෂල් ලොජික් සර්කිට් ඇතුලේ අපි කිව්වා ෆ්ලිප් ෆ්ලොප්ස්, කවුන්ටර්ස්, රෙජිස්ටර්ස් ගැන කතා කරනවා කියලා. උදාහරණයක් විදිහට හිතන්න අපිට කවුන්ටර් එකක් තියෙනවා. ඒකේ කවුන්ට් කරන්න තියෙන්නේ 1 to 9 කවුන්ට් කරන්න තියෙනවා. එතකොට මේ කවුන්ටර් එකේ 1 to 9 0 to 9 කවුන්ට් කරන්න තියෙනවා කියලා හිතන්නකෝ. 0 to 9 කවුන්ට් කරන්න තියෙනවා නම් ඒකේ අනිවාර්යයෙන්ම 0 වලින් පටන් අරන් 1 by 1 එකතු කරගෙන යන්නේ. එතකොට මුලින්ම 0 plus 1 equal වෙන්නේ 1ට. ඊළඟට අපි ඒ ආව අවුට්පුට් එකටනේ තව එකක් එකතු කරන්නේ. එතකොට 1 plus 1 equal වෙනවා 2ට. ඊළඟට 2 plus 1 equal වෙනවා 3ට. ඊට පස්සේ 3 plus 1 equal වෙනවා 4ට. then 4 plus 1 equal 5. 5 plus 1 ඔන්න ඔය විදිහටනේ අපිට මේ එකතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න හැමතිස්සෙම ප්‍රීවියස් අවුට්පුට් එක අපිට ඕන වුණා. කවුන්ට් එකකදී මේ සරලම එක්සැම්පල් එකක්. එතකොට අපිට ඉස්සරහට කවුන්ටින් ප්‍රොසෙස් එක කරගෙන යන්න හිතන්න අපිට 6 කියන අවුට්පුට් එක ගන්න ඕන කියලා. 6 කියන අවුට්පුට් එක ගන්න නම් අනිවාර්යයෙන් මෙමරි එකේ 5 කියන එක තියෙන්න ඕන. 5 කියන එක මෙමරි එකේ තිබුණම තමයි අපිට 6 කියන එක අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි දැනගෙන ඉන්න ඕන කාරණයක් තමයි sequential circuit වලදී need a synchronizing signal to operate called trigger pulse. trigger pulse එකක් අවශ්‍ය වෙනවා. ඉස්සරහට අපිට කතා කරගෙන යන්න පුළුවන් මොකද්ද මේ trigger pulse එකක් කියන්නේ කියලා. දැන් මේ වගේ sequential circuit එකක states කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් states දෙකක් තියෙනවා. set කියන state එක සහ preset කියන state එක. මේ විදිහට ප්‍රධාන වශයෙන් states දෙකක් තියෙන නිසා ඒක අපි විශේෂයෙන් හඳුන්වනවා bistable state කියලා. මේකේ set state එකේදී වෙන්නේ ඉස්සරහට කතා කරනකොට තේරෙයි Q සහ Q not කියලා output දෙකක් තියෙනවා. Q output එක 1 වෙලා Q not output එක Q not output එක يعني Q bar කියන එක 0 වෙනවා නම් set එක reset වෙන්නේ Q 0 වෙලා Q bar 1 වෙනවා නම්. ඊට පස්සේ අපි sequential circuits වලදී clock pulse එකක් දෙනවනේ. මේ clock pulse එකේදී අපි output එක ගන්නේ negative going
පල්ස් එකකටද පොසිටිව් ගෝයින් පල්ස් එකකටද කියන එක අපි දැනගෙන ඉන්න ඕන. පොසිටිව් ගෝයින් පල්ස් එකක් කියලා කියන්නේ මේ විදියට ලෝ වල ඉඳන් හයි වලට යනකොට එහෙම ඇති වෙන පල්ස් එකට පොසිටිව් ගෝයින් පල්ස් එකක් කියලා කියනවා. නෙගටිව් ගෝයින් පල්ස් එකක් කියලා කියන්නේ හයි වල ඉඳන් ලෝ වලට ඇවිල්ලා එන පල්ස් එක. මේ විදිහට පල්ස් කීපයක එකතුවකට අපි කියනවා පල්ස් ට්‍රේන් එකක් කියලා. ඒ වගේම ලෝ වල ඉඳන් හයි වලට යන එක අපි රයිසිං එජ් කියලා හඳුන්වනවා. එතන මෙතන තියෙන්නේ මුලින්ම තියෙන රයිසිං එජ් එකක්. නෙගටිව් ගෝයින් පල්ස් එකේ දෙවෙනියට තියෙන්නේ මෙතන රයිසිං එජ් එකක්. ඒ වගේම ෆෝලිං එජ් එක කියලා කියන්නේ මෙතන හයි වල ඉඳන් ලෝ වලට යන එක. මෙතනත් හයි වලට ඉඳන් ලෝ වලට යන එක. ඒ වගේම අපි තව ටර්ම්ස් දෙකක් ඉගෙන ගන්නවා ලීඩිං එජ් ලීඩිං එජ් කියලා. ලීඩිං එජ් කියලා කියන්නේ පොසිටිව් ගෝයින් පල්ස් එකක හරි නෙගටිව් ගෝයින් පල්ස් එකක හරි මුලින්ම තියෙන එජ් එක. දැන් මේ පොසිටිව් ගෝයින් පල්ස් එකේ නම් ලීඩිං එජ් එක වෙන්නේ රයිසිං එජ් එක. තේරෙනවද? ලීඩිං එජ් එක කියන්නේ මුලින්ම තියෙන එජ් එක. මුලින්ම තියෙන්නේ ලෝ වල ඉඳන් හයි වලට යන එකනේ. ඒක රයිසිං එජ් එකනේ. කොයි වෙලාවකවත් රයිසිං එජ් එක ලීඩිං එජ් එකට සමාන වෙන්නේ නැහැ. ඩෙෆිනිෂන් එක දෙකක්. ලීඩිං එජ් කියලා කියන්නේ පල්ස් එකේ මුලින්ම හම්බ වෙන එක. දැන් නෙගටිව් ගෝයින් පල්ස් එකක නම් අපිට මුලින්ම හම්බ වෙන ඒකේ ලීඩිං එජ් එක වෙන්නේ හයි වල ඉඳන් ලෝ වලට යන එක. ඒ කියන්නේ ෆෝලිං එජ් එකක්. මේ ටර්ම්ස් වල වෙනස තේරුම් ගන්න.